මවක් වීමට බලාපොරොත්තු වන කාලේ වගේම මවක් වුණාට පස්සෙත් තමන් ලබන අත්දැකීම් ගැන කතා කරන්න නම් කරුණු කාරණා බොහෝමයි. ඒක ඉතින් කොච්චර කතා කරත් මදිනේ. ඉතින් අද අපි සෙනෙහසේ කතා බහ තුළින් කතා කරන්න යන්නේ මුලින්ම මව පදවි ලබන කෙනෙක්ට වගේම දරුවෙක් ගෙදරට ලැබෙන්න ඉන්න පවුල්වල අයටත් විශේෂ වෙන කරුණු කාරණා කිහිපයක්. ඉතින් මේ ගැන කතා කරන්න අද සෙනෙහසේ කතා බහට මාත් එක්ක සම්බන්ධ වෙලා ඉන්නවා ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍ය චාමින්ද මාතොට මහතා. අයිබෝන්. ඩොක්ටර්, අපි මෙහෙම කතාව පටන් ගමු. දැන් නම් ඉතින් දෙන්නෙක්ට හරියන්නම කන්න ඕනේ. පැටියටත් එක්ක අම්මා හොඳට කාලා ශක්තිමත් වෙන්න ඕනේ කියලානේ අපිට ආදරේට කියන්නේ. ඒක නිකන් හරියට ප්‍රෙග්නන්ට් කාලේ මට නම් තේරුනේ මං ආස කෑම කාලා ඉන්න ලැබුණ ෆ්‍රී ටිකට් එකක් විදියට. ඉතින් මේක කොච්චර දුරට බලපානවද ඇත්තටම ගර්භණී මවකට එයාගේ සෞඛ්‍ය තත්ත්වය පැත්තෙන්? ඒක ඇත්තටම සත්‍යතාවයක් නැහැ. ඒක මොකද මේ දෙන්නෙකුට කන්න කියලා කිව්වට සාමාන්‍ය මුල මාස 2-3 ඇතුළත අපි බබාගේ සයිස් එක බැලුවොත් මිලිමීටර් ගානක තමයි බබෙක් ඉන්නේ. ඒකට මේ දරුවට මව සාමාන්‍යයෙන් එදිනෙදා කන බොන ප්‍රමාණයට වඩා වැඩිපුර ප්‍රමාණයක් පෝෂණයක් දෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ ඒ කාලෙදී. අර දරුවා ගැබ වර්ධනයේ වැඩි වෙනකොට අවසාන කාලේ වෙනකොට සමහර වෙලාවට දවසකට කැලරි 200ක විතර ප්‍රමාණයක් වැඩිපුර කන්න දෙන්න පුළුවන්. ඊට අමතරව වැඩිපුර කනවා නම් ඒක වෙන්නේ මවගේ මේද ස්තරය වැඩි වෙන එක. ඒක එතකොට පසු කාලිනව මවට බලපෑමක් වෙන්න පුළුවන් ඒ වැඩිපුර කන එක. එහෙම නැතුව දරුවාගේ පෝෂණයට එම දෙන්නෙකුට ඇති වෙන්න කන්න කියන එක අපි මේ නිර්දේශ කරන දෙයක් නෙමෙයි. ඔව්, ඒ වගේම අපි දන්නවා ගර්භණී මවක් විශේෂයෙන්ම Tamanගේ රුධිරයේ සීනි මට්ටම ගැන බලා ගන්න ඕනේ. ඒක ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් මේ නිතර එන බඩගින්නට ස්නැක්ස් කනවා, එහෙම නැත්නම් අමතර ආහාර කනවා කියන එක කොච්චර දුරට එයාගේ සෞඛ්‍ය තත්ත්වයට ඒ වගේම දරු ගැබට බලපානවද? ඔව්, ඒක පැති දෙකක් තියෙනවා. එකක් තමයි මුලම මාස 3 වගේ කාලේ එහෙම හුඟක් මවුරුන්ට එහෙම ආහාර ගන්න බෑ. මොකද අර මේ ස්වභාවිකවම හැදිලා තියෙනවා. අපි දන්නවා නෝසියා වොමිටිං ඉන් ප්‍රෙග්නන්සි කියලා කියන්නේ ස්වභාවිකවම දරුවාට හානියක් වෙන එක. ඒ කියන්නේ මොනවා හරි ආහාරයකින් දරු ගැබට හානියක් වෙන එක වළක්වන්න තියෙන ස්වභාවික ක්‍රමයක් තමයි මේ මවට වැඩිපුර කන්න බැරි කරන්නේ. ඒකට මුල මාස 3 ඇතුලේ ගොඩක් මවුරුන්ට එහෙම ගොඩක් දේවල් කන්න බෑ. පුළුවන් ප්‍රමාණයට කාලා ඉන්න එක තමයි කරන්නේ. ඊට පස්සේ කිසි නිරෝගී මවක් නම් එහෙම කෑව කියලා ලොකු හානියක් වෙන්නේ නැහැ. දරුවාට හානියක් වෙන්නේ නැහැ. නමුත් සමහර අවස්ථා තියෙනවා දැන් අපේ ලංකාවේ බොහොම බහුලයි ගර්භණී සමයේ දියවැඩියාව කියන එක. ඒකට මේ වගේ අර සීනි වැඩි වෙන මවක් හිටියොත් එතකොට ඒ මවට මේ කන එක එතකොට දරුවටත් බලපානවා මවටත් බලපානවා. ගොඩක් ඒ සීනි වැඩිවීමත් එක්ක සංකූලතා ඇති වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම අර ප්‍රමාණයට වඩා ආහාර ගැනීම ගර්භණී සමයේදී අපි රෙකමන්ඩ් කරන්නේ නැහැ. ඒ වගේම තමයි එහෙම ආහාර ගන්න නැතුව පෝෂණය අඩු වුණොත් ඒකත් බලපාන්න පුළුවන් දරුවාගේ වර්ධනය. ඒ නිසා මේ දෙක බැලන්ස් කරගෙන නිවැරදි ප්‍රමාණයට සමබල ආහාර වේලක් ගැනීම තමයි සුදුසු වෙන්නේ. ඒ වගේම තමයි මම ගර්භණී කාලේදී මට දරුවා ලැබෙන්න ඉන්න කාලේ පොඩ්ඩක් දුක හිතෙනවා. කෙනෙක් හැරුණත් වැරදි සමහර වෙලාවට සහ ආදරේ ගොඩාක් බලාපොරොත්තු වෙනවා, අවධානය බලාපොරොත්තු වෙනවා, කෑමෙන් බීමෙන් සැලකිල්ලෙන් වගේම අනිත් අයගේ ඉමෝෂන්ස් අනිත් අය මාත් එක්ක ගනුදෙනු කරන විදියත් මට බලපෑවා. ඒක පිටිපස්සේ තියෙන විද්‍යාත්මක පසුබිම මොකද්ද? ඒ කියන්නේ සාමාන්‍යයෙන් ගර්භණී සමයේදී අපි දන්නවා දැන් සාමාන්‍ය කාන්තාවකගේ මාසිකව ඔසප් චක්‍රයක් සිදු වෙනකොට හෝමෝන වෙනස්කම් වෙන්නේ මාසික. එතකොට මාසික ඔසප් චක්‍රයේ අර ඔසප් වීම ආසන්න දවස්වල තමයි මේ මානසික වෙනස්කම් සාමාන්‍ය කාන්තාවකට සිදුවන්නේ. ඒ කියන්නේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම සිරුරේ ඉහළ යනකොට. නමුත් ගර්භණී කාලයේ දරු ගැබේ ආරක්ෂාව සඳහා ප්‍රොජෙස්ටරෝන් හෝමෝන මට්ටම ඉතාමත්ම ඉහළ මට්ටමක තමයි අපේ සිරුරේ තබා ගන්න. ඒකෙන් අපි පැදෑම වර්ධනය සහ දරු ගැබ ආරක්ෂිතව තබා ගන්න එළියට මේ කියන්නේ ඊට කලින් බබා එළියට එන්න බෑනේ. නිසා ඒක තබා ගන්න ප්‍රොජෙස්ටරෝන් ඉතාමත්ම ඉහළ සාන්ද්‍රණයකින් කාන්තාවගේ සිරුරේ තියෙනවා. ඒතර මේ හෝමෝන වෙනස්කමත් එක්ක ඒක මානසිකට බලපාන. එතකොට හුඟක් දුරට මේ ප්‍රොජෙස්ටරෝන් හෝමෝනයත් එක්ක බලපාන දේවල් තමයි ඔබ කිව්වේ. අර මානසිකව ආදරේ වැඩිපුර ඕන වෙනවා. ඒ වගේම පොඩ්ඩක් ඉරිටබිලිටි පොඩ්ඩක් තරහ යන්න වගේ වෙනවා. ඒ වගේ දේවල් වෙනවා සාමාන්‍ය දේවල්. එතකොට මේක අර දැන්
මවත් දරුවත් විතරක් නෙමෙයි කියන්නේ පවුලේ හැමෝමත් ඒ තේරුම් ගැනීම තමයි වැදගත් වෙන්නේ. මොකද මේ කාන්තාවගේ වැරද්දක් නෙමෙයි. මේ කාලයත් එක්ක ඇතිවන සාමාන්‍ය මානසික වෙනස්කම් තමයි ඒකට සපෝට් එක තමයි අවශ්‍ය වෙන්නේ. ඒ කාලය තුළ ස්වාමි පුරුෂයාගෙන් සහ පවුලේ අයගෙන් ලැබෙන සපෝට් එකත් එක්ක මේ කාලය ගත කරගන්න පුළුවන්. දැන් උදාහරණයක් වශයෙන් අපිට කියන්න තියෙන්නේ ගර්භණී මාතාවකට අවශ්‍ය ආදරය කරුණාව උපස්ථාන වගේම එයාගේ මානසික මට්ටම ගැනත් පවුලේ අය විශේෂයෙන්ම අවධානය යොමු කරන්න ඕනේ වෙනදාට වඩා. එහෙම නේද? ඔව්. ඒ කියන්නේ මානසික මට්ටම එහෙම තබා ගන්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අර සිරුරේ තියෙන වෙනස්කම් ශාරීරික වෙනස්කම් වලට අපි හැමෝම සලකනවානේ. ඒ වගේම අර මානසික වෙනස්කම් වලටත් හැම අනිත් අයගේ අවධානය සහ සැලකීම අවශ්‍යයි. ඒ වගේම තමයි පෝස්ට් පාර්ටම් ડિප්‍රෙෂන් කියන්නේ. මං හිතන්නේ මේක මනුෂ්‍ය ලෝකයට විතරක් නෙමෙයි සත්ත්ව ලෝකයටත් බලපාන දෙයක්. අපි අහලා තියෙනවා අපි කතාවට කියන්නේ සමහරවිට පූස් පැටවුන්ටත් ඒ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා කියන්නේ. මනුෂ්‍යයා ඉතින් මානසික මට්ටම තුලින් ඉහළ යාම නිසා ඒ වගේ තත්ත්වයන් ළඟා නොවුනත් පෝස්ට් පාර්ටම් ડિප්‍රෙෂන් කියන එක ගැන සමාජයේ සමහර වෙලාවට දැනුවත් මදි. සමහර කාරණා පිළිබඳව. අපි ඒ ගැනත් කතා කරමු. ඔව් ඒ කියන්නේ මේ මානසික වෙනස්කම් වෙන එකේ සාමාන්‍යයෙන් හුඟක් කාන්තාවන්ට පෝස්ට් පාර්ටම් ඩිප්‍රෙෂන් කියන එක සොළු ප්‍රමාණයකට තියෙනවා. ඒ කියන්නේ දරු ප්‍රසූතියට පස්සේ සාමාන්‍යයෙන් මානසික තත්ත්වයේ පොඩි වෙනසක් වෙනවා. නමුත් ඒක දරුවාට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. පවුලට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කාලය බොහොම සාමකාමීව ගත වෙලා ඊට පස්සේ දරුවාගේ ආරක්ෂාවට දරුවාගේ වර්ධනයට කිසිම හානියක් වෙන්නේ නැහැ. නමුත් සුළු ප්‍රමාණයක කාන්තාවන් සිටින මේ මානසික වෙනස්කම දරා ගන්න ටිකක් අමාරුයි. ඒ වගේ වෙලාවකදී අනිවාර්යෙන් අපි ඒ කාන්තාවට උදව් අවශ්‍ය වෙනවා. ඒකෙදි අපි මානසික වෛද්‍යවරයෙක්ගෙන් සාමාන්‍ය කවුන්සලින් කියන එක අවශ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමහර අවස්ථාවන් තියෙනවා ඖෂධ ප්‍රතිකාර අවශ්‍ය වෙනවා. ඒකේ දරුණුම තත්වයට තියෙනකොට අපි කියනවා ECT වගේ ප්‍රතිකාර වලට බව යන්න වෙනවා. ඒ කියන්නේ අර මානසික තත්ත්වය සාමාන්‍ය තත්ත්වයට නැවත ගන්න අවශ්‍ය නිසා. නමුත් බොහෝ කාන්තාවන්ට මේක මේ අපි සාමාන්‍යයෙන් පවුලේ අයගේ සපෝට් එක සහ මානසිකව අපි කවුන්සලින් වගේ දෙයකින් හොඳ කරගන්න පුළුවන් වෙනවා. නමුත් කලාතුරකින් තත්ත්වයන් තියෙනවා මේ අනිවාර්යෙන් ඖෂධ ප්‍රතිකාර ලබා ගත යුතුයි. එහෙම ලබා ගත්තේ නැති වුණාම තමයි හුඟක් වෙලාවට ගැටලු ඇති වෙන්නේ. අපි කලාතුරකින් ඊටමත්ම අවසනාවන්ත සිදුවීම් අහලා තියෙනවා. කියන්නේ සියදිවි නසා ගැනීම වලට වගේ තත්ත්වයන්ට යනවා වුරු බව සිටිනවා. මේ පෝස්ට් පාර්ටම් ડિප්‍රෙෂන් තත්ත්වය මේ හරියට හඳුනාගත්ත සහ ප්‍රතිකාර කිරීම සිදුවන්නේ නැති වෙනවා. ඒ කියන්නේ මේක රෝගයක් විදිහට පළමුවම හඳුනා ගැනීම වැදගත් වෙනවා. ඒ වගේම හඳුනාගත්තට පස්සේ අවශ්‍ය පරිදි නිසි ප්‍රතිකාර වලට යොමු වීම ඉතාමත්ම වැදගත් වෙනවා. දැන් මේ ගැන වැඩිදුර දන්නේ නැති කෙනෙක්ට ඒක ගැන මේක මගේ දුවට මගේ බිරිඳට මේ වගේ තත්ත්වයක්ද මේ තියෙන්නේ කියලා අඳුන ගන්න පුළුවන් මූලික ලක්ෂණ කිහිපයක් තියෙනවද? ඒක ටිකක් එක් කාන්තාවට මේක පෙනෙන විදිය වෙනස් වෙනවා. සමහර විට කිසිම කතා බහක් නැතුව දරුවාට අවධානයක් නැතුව සිටීම වගේ දෙයක් වෙන දුකින් සිටීම වගේ රෝග ලක්ෂණ බොහෝ දුරට අපි දකින දේවල්. නමුත් සමහර වෙලාවට තියෙන පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන් කියන තත්ත්වයට අමතරව පෝස්ට්පාර්ටම් සයිකෝසිස් වගේ තත්ත්වයන්. කියන්නේ ඊට වඩා මානසික රෝගික රෝග ලක්ෂණ වගේ පෙන්නුම් කරන අවස්ථාවලුත් අපි දැකලා තියෙනවා. එතකොට ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඒක අපිට හරියටම මේ රෝග ලක්ෂණය නිසා හඳුනගන්න කියලා කියන්න බෑ. නමුත් අපි දන්නවා මවක් වුණාම සාමාන්‍යයෙන් අපි අපේක්ෂා කරනවා මේ දරුවට ආදරයෙන් බලාගනි, දරුවට අවධානය යොමු කරයි කියලා. මේක සමහර වෙලාවට නැති වෙන්න පුළුවන් මේ පෝස්ට්පාර්ටම් ඩිප්‍රෙෂන් තියෙනවා. ඒකම දරුවා ගැන බලන්නේ නැතුව පැත්තක් බලාගෙන ඉන්නවනම් ඒක අපි සැලකිය යුතු කරුණක්. ඒ වගේම තමයි ධර්මයක් තරහ යන ගතිය ඒ වගේ දේවල් තියෙනවනම් ඒකත් සැලකිය යුතු කරුණක්. ඒ වගේ වෙලාවකදී තමයි මම අර කලින් කිව්වා වගේ මේ දරුවන්ට උදව් අවශ්‍ය වෙන්නේ. එතකොට පවුලෙන් මේ වගේ දෙයක් අඳුන ගත්තට පස්සේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වුණාටත් පස්සේ මොන වගේ දෙයක්ද පවුලෙන් ඇයට ලැබෙන්න ඕනේ? මොන වගේ සහයෝගයක්ද පවුලෙන් ලැබෙන්න ඕනේ? කියන්නේ මේක සාමාන්‍යයෙන් පෝස්ට්පාර්ටම් ડિප්‍රෙෂන්, පෝස්ට්පාර්ටම් සයිකෝසිස් ඒ වගේ මානසික රෝග තත්ත්වයන් කියන්නේ తాවකාලික දෙයක්. මේක හැමදාම තියෙන මානසික රෝගයක් වගේ නෙමෙයි. එතකොට අපි මේ මවට සලකන විදිය තමයි තවදන්නේ. මේ තත්ත්වය නිසා ඒව වෙනස් කර සැලකීම සිදු නොකළ යුතුයි පළවෙනි.
එතකොට මේ කාලය මේ පොඩි කාලයක් තුළ මේක නැවත සාමාන්‍ය තත්ත්වයට පත් වෙනකන් එයට අවශ්‍ය උපකාර ලබාදීම සහයෝගය ලබාදීම සපෝට් එක ලබාදීම තමයි මේ පවුලෙන් සහ අනිත් සමාජිකයන්ගෙන් වෙන්න ඕන. එතකොට ඒ පොඩි කාලය තුළ සාමාන්‍යයෙන් නැවත ප්‍රකෘති තත්ත්වයට මේ කාන්තාවන් පත් වෙනවා. ඊළඟට කතා කරන්න යන මාතෘකාව මටත් විශේෂ මාතෘකාවක් සහ විශේෂයෙන්ම මටත් කතා කරලා දැනගන්න ඕන මාතෘකාවක්. මම මවක් වෙද්දී මගේ වෛද්‍යතුමාගෙන් මට ලැබුණු උපදේශ තමයි C-section. ඒ කියන්නේ සිසේරියන් සත්කමක් මගින් මගේ දරුවාගේ උපත සිද්ධ කරන්න අවශ්‍යයි කියලා. මොකද මට ඒ වෙනකොට තිබුණ ශාරීරික ගැටලුවක් නිසා. ඉතින් ලංකාවේ තාම තියෙනවා C-section එකක් කරලා සිසේරියන් එකක් කරලා බබෙක් ගත්තම බබාගේ අම්මගේ බැඳීම අඩු වෙනවා. ඒ බොන්ඩ් එක ඒ අවශ්‍ය විදියට තියෙන්නේ නැහැ. හැබැයි ඒක අහලා තිබුණ නිසා මට ડોක්ටර් ඒ වගේ උපදේශයක් දුන්නම මට ඇත්තටම දුක හිතුණා. අනේ මටත් එහෙම වෙයිද? මොකද මමත් පළවෙනි පාරටනේ එතකොට අම්මා කෙනෙක් වෙන්නේ. ඇයි මේක මේ වගේ මතයක් ගොඩ නැගිලා තියෙන්නේ? ඇත්තටම එහෙම C-section එකක් කිරීම තුලින් ඒ බොන්ඩ් එක අඩු වෙනවද? නෑ, එහෙම වෙනසක් වෙනවා කියලා කිසිම විද්‍යාත්මක සාක්ෂියක් නැහැ. මේ සිසේරියන් සත්කම ගැන කතා කරාම මේක තියෙන්නේ අපි තාක්ෂණයේ දියුණුවීමත් එක්ක ආපු දෙයක් තමයි මේ සිසේරියන් සත්කම. අපි දන්නවනේ සත්ව ලෝකයේ වෙන කොහෙවත් සිසේරියන් සත්කමක් සිදු කරලා දරුවෝ බිහි කරන්නේ නැහැ. බොහොම කලාතුරකින් පශු වෛද්‍යවරු ඒ වගේ සිසේරියන් සත්කම් කර සිදු කරනවා. එහෙම නැතුව සාමාන්‍යයෙන් කරන දෙයක් නෙමෙයි. එතකොට මේක අපි මේ සිසේරියන් සත්කම ආවියයි කියන එක තමයි ඉතා වැදගත්. එතකොට අපි දන්නවා මේ 1900 වගේ කාලේ යනකොට දරු ප්‍රසූතියේදී දරුවෙක් ජීවත් වෙනවා කියන එක ස්ථිරව අපිට කියන්න බැරි කාලයක්. ඒ කියන්නේ දරු ප්‍රසූතිය වුණාට පස්සේ අපි දැන් බලාපොරොත්තු වෙනවානේ අනිවාර්යයෙන්ම මේ දරුවා ගෙදර ගෙනියන්න පුළුවන් කියලා. නමුත් ඒ කාලේ එහෙම තිබුණේ නැහැ. සමහර දරුවන් ඉන්නවා ප්‍රසූත වෙන්න කලින් මිය යනවා. එහෙම නැත්නම් ප්‍රසූතියෙන් සුළු වේලාවකට පස්සේ මිය යනවා. මේක වළක්ව ගන්න අපි තාක්ෂණය දියුණු කරන්න. එතකොට මේ තාක්ෂණය දියුණු කරද්දී ඉතාමත්ම දියුණු තාක්ෂණය ක්‍රමයට තමයි ආවේ මේ මවගේ උදරය හරහා දරුවා බිහි කරාම අපිට අර දරුවා මේ යන එක ගොඩක් දුරට වළක්ව ගන්න පුළුවන්. මේකට තමයි මේ සිසේරියන් සත්කම ඇති වෙන්නේ. නමුත් ඒකෙත් ගැටලුවක් ඇති වුණා. සිසේරියන් සත්කම ඒ කාලේ සිදු කරේ පූර්ණ නිර්වින්දනය යටතේ. ඒ කියන්නේ සිහි නැති කරලා තමයි සිදු කරේ. එතකොට මවට මේ සිසේරියන් සත්කම නිසා ඇතිවන හානිය ඉතා වැඩි. එතකොට මේ දෙකම බැලන්ස් කරලා කාලයක් තිස්සේ මේ සිසේරියන් සත්කම පියවරින් පියවර දියුණු වුණා. දැන් අපි අද සිදු කරන සිසේරියන් සත්කම ඉතාමත්ම ආරක්ෂිත සත්කමක්. ඒක අපි සිදු කරන්නේ පූර්ණ නිර්වින්දනය යටතේ නෙමෙයි. සාමාන්‍යයෙන් ඉරිවැටීමකට ලක් කරලා මම සිදු කරන්නේ. ඒ වගේම තමයි මේ සිසේරියන් සත්කම සිදු කරන තාක්ෂණික ක්‍රමත් දැන් ගොඩක් දියුණු වෙලා. අර මුල කාලේ මේ උදර කුහරය විවෘත කරපු ආකාරය නෙමෙයි අපි දැන් කරන්නේ. ඒ වගේම ගර්භාෂයේ මේ කැපුම් සිදු කරන ආකාරයත් දැන් අපි ඊට වඩා තාක්ෂණයෙන් දියුණු වෙලා තියෙනවා. එතකොට මේ දියුණුවත් එක්ක සිසේරියන් සත්කම ආරක්ෂිත වෙලා තියෙනවා. ඒ ආරක්ෂිත සිසේරියන් සත්කමකට තමයි මේ කාලේ මවුරු යොමු වෙන්නේ. ඒ නිසා අපිට අර කලින් කාලේ තිබුණු සිසේරියන් සත්කමත් එක්ක මේක මේ සංසන්දනය කරලා කියන්න බෑ. ඒක තමයි පළවෙනි දේ. ඊළඟට මේ දැන් සිසේරියන් සත්කමින් දරුවා බිහි කරාද ස්වභාවිකව බිහි කරාද කියලා මමගේ මානසික තත්ත්වයේ වෙනසක් වෙන්නේ නැහැ. මොකද දැන් බොහෝ දුරට සිසේරියන් සත්කම් සිදු කරන වෙලාවෙත් මම සිහියෙන් සිටින්නේ. එතකොට මේ අවස්ථාවේම දරුවාට කිරි දෙන්න පුළුවන්, දරුවා වල්ලන්න පුළුවන්, දැක ගන්න පුළුවන්. මේ සියලුම දේවල් අර ස්වභාවික ප්‍රසූතිය වගේම වෙනසක් නැතුව සිදු වෙනවා. ඒ කියන්නේ කවුරු හරි කෙනෙක් දුකෙන් ඉන්නවා නම් වෛද්‍ය නිර්දේශය මත හෝ එහෙම නැත්නම් එයාගේ සුව කැමැත්තට සිසේරියන් සත්කමකට යනවා කියලා ඒක ඇත්තටම අර සමාජයේ ටැබු එකක් විදිහට සලකන දෙයින් හිත රිද්ද ගන්න ඕනේ නෑ. ඒක සාමාන්‍ය විදිහට තමන් කැමති විදිහකට දරුවපත සිද්ධ කරන්න පුළුවන් කියලා අපිට කියන්න පුළුවන් නේද? ඔව්, ඒ කියන්නේ දැන් තියෙන සිසේරියන් සත්කම් තාක්ෂණ ක්‍රමත් එක්ක අපිට කිසිම බයක් නැතුව කියන්න පුළුවන්. සිසේරියන් සත්කම කියන්නේ ආරක්ෂිත සත්කමක් ස්වභාවික දරු ප්‍රසූතිය වගේම ඒ මවට සහ දරුවට ආරක්ෂිතයි. ඊළඟට කතා කරන්න යන්නේ එතනින් එහාට ගිහිල්ලා කාන්තාවක් විදියට මුහුණ දෙන්න වෙන ඉතාම සංවේදී තත්ත්වයක් ගබ්සාව. ගබ්සාව කියලා කියන්නේ කිසිම මවක් වීමට සූදානම් වෙන කෙනෙක්ට මුහුණ දෙන්න අකමැති තත්ත්වයක්. ඉතින් මේ දේ ඇතිවීම නිසා ගොඩක් වෙලාවට
ඊළඟ දරු උපතට සූදානම් වෙන්න පවා අකමැත්තක් දක්වනවා බොහෝ කාන්තාවෝ. සමහරලාට ඒ තිබුණු බලාපොරොත්තු සියල්ලම ඉවත් කරගන්නවා. සහ සමහර වෙලාවට පවුල් වලින් ඇයට ලැබෙන එල්ලවෙන චෝදනා, ඇය විදිහා බලන විදිය, එහෙම නැත්තම් ඇය කෙරෙහි තිබුණ කලින් තිබුණු උනන්දුව, ආදරය අඩුවීම හරහා කාන්තාව විවිධ ගැටලු වලට මුහුණ දෙනවා. අපි ඒ අවස්ථාවේදී මොනවාද විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ කියලා අපි පොඩ්ඩක් කතා කරමු. එහෙම ගබ්සාවකට මුහුණ දුන්න අම්මා කෙනෙක්. පළවෙනිම දේ තමයි මේ ගබ්සාවක් කියන දේත් ස්වභාවික දෙයක්. ඒ කියන්නේ පිළිසිඳ ගැනීමක් වෙන හැම කලලයක් දරුවෙක් දක්වා වර්ධනය වෙන්නේ නැහැ. සමහර කලල තියෙනවා මේ අතරමඟ වර්ධනය නතර වෙන්නේ. මේක තමයි අපි ගබ්සාවක් කියලා කියන්නේ. සාමාන්‍ය මේ ප්‍රතිශතය 8කට එකක් කියලා අපි කියන්නේ. ඒ කියන්නේ පිළිසිඳ ගැනීම 8කට එකක් තියෙනවා මේ වගේ අතරමඟ වර්ධනය නතර වෙන්නේ. බොහෝ දුරට මේ දේ සිදු වෙන්නේ මුල් සති 12 තුළ. ඒ කියන්නේ මාස 3ක් වගේ කාලයක් තුළ තමයි මේ ගබ්සාව කියන එක සිදු වෙන්නේ. ඒකට බොහෝ දුරට දැන් අපි මව්වරු අහන්නේ මේක මගේ ප්‍රශ්නයක් නිසා දුන්නේ කියලා. හුඟක් දුරට මේකට බලපාන්නේ මවගේ රෝග තත්ත්වයක් හෝ ගැටලුවක් නෙමෙයි. මේ අර පිහිටපු දරුවගේ. කියන්නේ පිළිසිඳ ගැනපු කලලයේ ජානමය මොනවා හරි ප්‍රශ්නයක් තිබුණොත්, ඒ කියන්නේ ජීවත් වෙන්න සුදුසු නැති තත්ත්වයේ දරුවෙක් හැදුනොත් මේ ස්වභාවයෙන්ම නේචර් එකේ ක්‍රමයේ තමයි මේක ගබ්සාවකින් ඉවත් කිරීම. එතකොට මේ මුල මාස 12 මාස 3 තුල සිදුවෙන ගබ්සාවන් සිදුවෙන්නේ මේ අර සාමාන්‍ය විදිහට වර්ධනය වෙන්න, විකසනය වෙන්න හැකියාව නැති කලලයක් පිළිසිඳ ගත්තොත් ඒක පිට වෙන ක්‍රමය තමයි මේ ගබ්සාව කියන්නේ. එහෙම දෙයක් වුණා කියලා මම දුක් වෙන්න අවශ්‍ය නැහැ. මොකද දුක් වෙන්න අවශ්‍ය ඒ කලලය වර්ධනය වෙලා අසාමාන්‍ය දරුවෙක් බිහි වුණා නම් තමයි. කොට මේක මේ ස්වභාවිකව ඒ හරලේ විවත් කරන ක්‍රමයට තමයි අපි ගබ්සාව කියලා කියන්නේ. එතකොට මේක 8කට එකක් වගේ සිදු වෙනවා. එහෙම වුණා කියලා ඊළඟ වර නැවත පිළිසිඳ ගැනීමේදී ගබ්සාවක් වෙනවා කියන එක අපිට අනිවාර්යෙන් කියන්න බෑ. ඒක chance එකක් තමයි තියෙන්නේ. එක සැරයක් වුණා කියලා ඊළඟ සැරේත් එහෙමම වෙන්න chance එක නැහැ. ඒ නිසා මවුරු දැනගන්න ඕන කාරණේ තමයි මේ ගබ්සාවක් වුණා කියලා ඊළඟට නැවත පිළිසිඳ ගන්න බය වෙන්න අවශ්‍ය නැහැ. එහෙම වෙනොත් නැවත හොඳ ස්වභාවිකව සාමාන්‍ය දරුවෙක් පිළිසිඳ ගන්න හැකියාව තියෙනවා. නමුත් කලාතුරකින් අවස්ථා තියෙනවා මවගේ සියලු රෝග තත්ත්වයක් නිසා හෝ ජානමය ගැටලුවක් නිසා ගබ්සාවක් වෙනවා. එහෙම වුණොත් ඒ මව්වරුන්ට නැවත ගබ්සා සිදු වෙනවා. ඒ වගේ තත්ත්වයකදී වෛද්‍යවරයෙක් හමු වෙන්න ඕන. හමු වෙලා පරීක්ෂා කරලා බලලා මේක හේතුව මොකක්ද කියලා හොයලා බලලා ප්‍රතිකාර කරන්න අවශ්‍යයි. ඒ හැම දෙයකටම අපේ ඇයගේ මානසික මට්ටමත් ඉතා වැදගත් වෙනවා නේද? ඒ කියන්නේ මේ වගේ අර ස්වභාවික ගබ්සාවක් වුණා කියලා මානසික වැටෙන්න අවශ්‍ය නැහැ. ඒක ස්වභාවික දෙයක් වුණාම ඊළඟ අවස්ථාවේදී නැවත දරුවෙක් පිළිසිඳ ගන්න මානසික තත්ත්වය හදා ගැනීම තමයි එතකොට වැදගත්. ඉතින් සෙනහසේ කතා බහ තුළින් ප්‍රසවහානාරි විශේෂඥ වෛද්‍ය චාමින්ද මහතුරු මාතා අපිට ගොඩාක් දේවල් අද කරුණු කාරණා කියලා දුන්නා, විද්‍යාත්මක පසුබිම ගැන කතා කරා. ඉතින් සෙනහසේ කතා බහ තුළින් ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා අද අපිත් එක්ක සම්බන්ධ වුණාට.